ලංකාවීර ෆුල් ටයිම් වැඩ කල්ලා ෆුල්ලෝටික් ක්ලේම් කරනවා ඒත් ලංකාවේ බහුතරයක් 50%කට වඩා විටමින් D ඩෙෆිෂන්. ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙක් ගත්තොත් 10න් 9ක්ම විටමින් D ඩෙෆිෂන්. එතකොට මේක කොහොමද කොණ්ඩේ යන එකත් එක්ක සම්බන්ධ වෙන්නේ? එතකොට මේක අර මේල් පැටර්න් ෆීමේල් පැටර්න් හෙයාර් ලොස් එක වගේ නෙමෙයි. අර මම කලින් වීඩියෝස් වල පැහැදිලි කරලා තියෙන අර පැටර්න් හෙයාර් ලොස් එකක් එන්නේ මුළු හැමතැනම එක සමානසේ කොණ්ඩේ යනවා. ඒක තමයි මේ විටමින් D අඩු වුණාට පස්සේ ඔයගලන්ට වෙන්නේ. ඒක කොහොමද මේ විටමින් D ඩෙෆිෂියන්සි එක ඔයාගේ කොණ්ඩේ යන්න බලපාන්නේ? එතකොට හෙයාර් ෆොලිකල්ස් වල තියෙනවා විටමින් D රිසෙප්ටර්ස්. ඒ කියන්නේ මේ විටමින් D රිසෙප්ටර්ස් වලින් සිග්නලින් එකක් වෙනවා. ටීලෝජන් ෆේස් එකේ, ඒ කියන්නේ නැත්තම් රෙස්ටිං ෆේස් එකේ ඉන්න හෙයාර් ෆොලිකල්ස් එනර්ජන් ෆේස් එකට නැත්තම් growth ෆේස් එකට පුෂ් කරන්න සිග්නල් එක දෙන්නේ මේ විටමින් D රිසෙප්ටර්ස් වලින්. ඒක නිසා ඔයාගේ හෙයාර් වොලියුම් එක තව වැඩි වෙනවා. ඒ කියන්නේ කොණ්ඩේ වොලියුම් එක වැඩි වෙලා පේනවා. ඒ වගේම තමයි විටමින් D වල තියෙනවා පොඩි ඉමියුන් රෙගියුලේටරි ඉෆෙක්ට් එකක්. ඒතකොට මේ ඉමියුන් රෙගියුලේටරි ඉෆෙක්ට් එක වැදගත් වෙනවා ඇලොපීෂියා ඇරියාටා කියන කන්ඩිෂන් එක තියෙන කට්ටියට. මොකද ඒගොල්ලෝගේ ඔටෝ ඉමියුන් කන්ඩිෂන් එකක් නිසා තමයි අපි දන්නවා කොණ්ඩේ ගැලවෙන්නේ. එතකොට සරලව කිව්වොත් ඕගොල්ලෝගේ තාත්තා වා නිදියගෙන ඉන්නකොට ඇවිල්ලා දැන් නිදියගෙන හිටියා ඇති දැන් නැගිටින්න වෙලාව හරි කියනවා වගේ විටමින් D තමයි ඔයාගේ නිදියාගෙන ඉන්න කැස්ගස් වලට දැන් නිදියගෙන හිටියා ඇති දැන් නැගිටින්න වෙලාව හරි කියලා කියන්නේ. ඒක ටිලුෂන් ඉන්ෆ්ලුයම් එකේ වෙන්නේ අර ලංකාවේ කියන ළමයි ස්ට්‍රෙස් එක වැඩි වුණාම හැම වෙලෙම නිදිය ගන්නවා වගේ ස්ට්‍රෙස් එක වැඩි කියලා ට්‍රිගර් එක ආපු ගමන් හෙයාර් ෆොලිකල්ස් නිදිය ගන්න යනවා. එතකොට මේ නිදිය ගන්න යන හෙයාර් ෆොලිකල්ස් හැරවන්නේ විටමින් D වලින්. එතකොට මේ විටමින් D ඩෙෆිෂියන්සි එකට මොකද්ද මෙච්චර ලංකාවේ තියෙන හේතුව? දැන් ප්‍රධානම හේතුවක් ගත්තොත් සන් එක්ස්පෝජර් එක නැත්තම් ඉර එළියට නිරාවරණය වෙන ප්‍රමාණය අපේ ලංකාවේ කට්ටිය බොහොම අඩුයි. එතකොට මෙතන පොඩි අපි සාධාරණ සැකයක් එනවා ලංකාවේ ඉන්න පොපියුලේෂන් එක වැම්පයර්ස්ලාද කියලා. එතකොට හැමදාම උදේට ඉර එළිය එනවා සිස්ටර් මම ඔයාලට විටමින් D ටිකක් අරන් ආවා කියලා. ඒ සිස්ටර් මොකද කියන්නේ? සිස්ටර් කියනවා no thank you මට SPF 9000 ක්‍රීම් එක තියෙනවා. ඒක මම ගාලා තමයි එළියට බහින්නේ කියලා. ඉතින් මේකේ මම කියන්නේ මේක වැරදි කියලා. හැම වෙලේම ඉරට එක්ස්පෝස් වෙලා ඉන්න කියලා මම කියන්නේ. ඒක සම්පූර්ණයෙන් වෙනම ටොපික් එකක්. ඒක අපි පස්සේ කතා කරමු. දෙවෙනි රීසන් එක තමයි ලංකාවේ කට්ටියගේ අර ස්කින් ටෝන් එක පොඩ්ඩක් ඩාර්ක් ස්කින් ටෝන් එකක් තියෙන්නේ. ඒක නිසා මෙලනින් වැඩි. මෙලනින් වැඩි ඒක නිසා ඒ කියන්නේ අපේ DNA එහෙම ඒකෙන් පරිස්සම් කරගන්නවා. ඒ වගේම තමයි අර UVB penetration එක අඩු කරනවා. ඒක නිසා තමයි අර ස්කින් එකේ විටමින් D නිෂ්පාදනය වෙන එක ලංකාවේ වගේ ඒ කියන්නේ මෙලනින් පොඩ්ඩ ඩාර්ක් ස්කින් ටෝන් එකක් තියෙන කන්ට්‍රි එක විටමින් D deficiency වැඩි වෙන්න හේතුව. ඔයගොල්ලෝ සන්ලයිට් වලට වැඩි එක්ස්පෝස් වෙන්නේ නැත්නම් ඔයගොල්ලන්ට තියෙන ඔප්ෂන් එක තමයි විටමින් D rich කෑම ගන්න එක. ඒ කියන්නේ කිරි, බිත්තර, මාළු, සැමන්, මැකරල්, පීකුදු ඒ වගේ විටමින් D rich කෑම වර්ග ගන්න එක තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඒත් මම දන්නවා ලංකාවේ කට්ටිය උදේට නැගිට ගමන් බ්‍රේක්ෆාස්ට් කියලා ගන්නේ ප්ලේන් ටී එකයි බිස්කට් පැකට් එකයි. ඉතින් ආයි අහන්න දෙයක් නැහැ. ඉතින් ලංකාවේ කට්ටියට විටමින් D ඩෙෆිෂියන්සි එකක් තියෙනවා. ඒකට විටමින් D ඩෙෆිෂන්ට් වුණාම මොකද වෙන්නේ කියලා කිව්වොත් අර මම කලින් කියපු මෙකැනිසම්ස් වලට ඔයගොල්ලෝගේ හෙයාර් ෆොලිකල්ස් ඩැමේජ් වෙන්නේ නැහැ. අර මේල් පැටර්න් ෆීමේල් පැටර්න් හෙයාර් ලොස් එක වගේ ෆොලිකල් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ටෙම්පරරි පොඩි නිකන් රෙස්ටිං ෆේස් එකකට යනවා. ඒත් ෆොලිකල් එක ෆුල් හෙල්දි වට දිගටම තියෙනවා. එතකොට දැන් මොකද කරන්නේ? ඔයගොල්ලෝ දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ ඔයගොල්ලෝගේ කොණ්ඩේ අර පැටර්න් එකකට නැතුව ඩිෆියුස්ලි හැමතැනින්ම ගැලවිලා යනවා නම් ඒකට මොකද්ද කොස් එක කියලා හොයාගන්න ඕනේ. එතකොට ඔයා ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා එක එක ටෙස්ට් එකක් කරගෙන කියන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට්, තයිරොයිඩ් චෙක් කරලා, යකඩ ප්‍රමාණය චෙක් කරලා, විටමින් D ලෙවල් චෙක් කරලා, ඒ වගේ ටෙස්ට් එකක් කරලා ඕගොල්ලෝගේ අර හැමතැනම කොණ්ඩේ යන්න තියෙන ප්‍රධාන කෝස් එක හොයාගන්න ඕනේ. ඒත් මම දන්නවා විටමින් D ටෙස්ට් එකම විටමින් D ලෙවල් ටෙස්ට් එකම මම හිතන්නේ 10000කට වඩා වැඩි වෙනවා. ඒක සමහර අය කැමති නිකන් ඔය ටෙස්ට් එක කර ඉන්නේ නැතුව විටමින් D3 2000 IU daily ගන්න එක with K2 මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මොකද K2 එක ගන්න ඕනි කියලා. දැන් එහෙම ගන්න එකේ තියෙන ප්‍රශ්නේ තමයි මොකද විටමින් D3 ලෙවල් එක හරියටම ටෙස්ට් කරලා බලලා ගන්නවා නම් ඒතකොට ඩෙෆිෂියන්සි එකට ට්‍රීට් කරන විදිය වෙනස්
නිකං මේන්ටනන්ස් ගන්න විදියට වඩා. ගැන මේන්ටනන්ස් එක නම් 1000 IU ඩේලි තමයි මේන්ටනන්ස් දෝස් එක. ඒත් ඒකට වඩා වැඩියෙන් කට්ටිය ගන්නවා ඩිවිෂන් නම් ඒකත් කම්පන්සේට් කරගෙන යන්න කියලා 2000ක්. ඒත් ඒක නෙමෙයි හරිම ප්‍රැක්ටිස් එක. මොකද හරියට ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා ඔයගොල්ලෝ හරියටම කෝස් එක දැනගන්නේ නැතුව, මොකද ඔයගොල්ලෝගේ කෝස් එක තයිරොයිඩ් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ ඒ කියන්නේ වෙන කෝස් එකක් වෙන්න පුළුවන් ඩිෆියුස් එක යන විටමින් D3ම නෙමෙයි. ඒක නිසා ඒ කියන්නේ අල්ලපු ගෙදර ආන්ටි මේ ඩෝස් එක ගන්නවා 1000ක් ගන්නවා 2000ක් ගන්නවා නැත්නම් 60000ක් ගන්නවා කියලා එහෙම ඔයාටත් ඒකම ඒ ඩෝස් එකම හරියනවා කියලා එහෙම ගන්න බෑ. මොකද ආන්ටි ගයිඩ්ලයින්ස් වලට විටමින් D3 ගන්න එක කියන්නේ තහනම් කරලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ ගන්න දෙන්නේ නැහැ දැන් ආන්ටි ගයිඩ්ලයින්ස් වලට අනුව. එතකොට ෆයිනලි කියන්න තියෙන්නේ වාගේ හෙල්මට් එකටයි වතුර එකටයි කැප් එකටයි බ්ලේම් කර කර ඉන්නේ නැතුව, ඒක නිසා තමයි වාගේ කොණ්ඩේ යන්නේ කියලා හිත ඉන්නේ නැතුව ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා ටෙස්ට් කරලා හරියම කෝස් එක හොයාගෙන ඒකට ට්‍රීට් කරන එක තමයි වැදගත් වෙන්නේ. ඔයා ප්‍රයිවට් යන්න ඕනේ. ඔයා මේ ගවර්න්මන්ට් හොස්පිටල්ස් වල ක්ලිනික්ස් තියෙනවා. NHS එකේ කොහොමත් ක්ලිනික්ස් තියෙනවා. ඒ වලට යන්න පුළුවන්. සමය රෝග සායනයට ගිහිල්ලා ඔයගොල්ලෝගේ කොණ්ඩේ යන ප්‍රධාන හේතුව මොකක්ද කියන එක හොයාගෙන ඒකට අනුව තමයි ට්‍රීට් කරන්න ඕනේ. විටමින් D නම් කෝස් එක විටමින් D වලින් සප්ලිමන්ට් කරන්න ඕනේ. ඩෙෆිෂියන්සි එක ට්‍රීට් කරන විදිහ වෙනස්. මේන්ටෙනන්ස් එක ගන්න විදියට වඩා. ඒත් ඔයා හිතන්න එපා. ඒ කියන්නේ විටමින් D3 ගත්ත ගමන්ම වික්ටර් රත්නායක වගේ ඔයගේ කොණ්ඩේ වැවිලායි කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ වාගේ ඒ විටමින් D3 එක නිසා affect වෙලා තියෙන hair follicles ආයෙ recover වෙයි. විටමින් D3 ගන්න පටන් ගත්තා. එහෙනම් ඊළඟේ හම්බෙමු.